morning. ඇත්තටම මේ ජනේලය අරපුවම මාරම හුලං එන්නේ. ඒ වගේම අහසත් හරියම ලස්සනට පේනවා. මේ පේන්න තියෙන ඉස්කෝලේ එහා පැත්තේ. මගේ මල් පැලේ ලස්සනයිනේ. මේකේ මල් තාම ඇවිල්ලා නැහැ. හැබැයි හොඳට තියෙනවා. මගේ ඇඳ හදන්න ඕනේ. තාම මම ඒක හොඳයිද? මේ ගොම් මන් දැන් ගෙදරට අඳිනවා. මම මාර ආසයි මේ ජනේලෙට. හැබැයි මම ඒක ස්කූල් ඩේස් වලට අරින්නේ නැහැ. උදේ වරුවට ඉස්කෝලේ ඉවර වෙනකම් මේක අරින්නේ නැහැ. මොකද මම දැකලා තියෙනවා ළමයින්ට මේකත් වල ඉන්නවා. ඒින්ද මම ඒක අරින්නේ නැහැ. සෝ මම දැන් මේකේ හොඳට මම වීඩියෝ එනවද කියලා බලමු. මේ හොඳට මං ඇත්තටම මේ වාහනේ හරවනකම්ම බලාගෙන හිටියේ. මොකද අපි උදේ පාන්දර නැගිටලා තමයි මේ බැලුන්ස් කොම්බලා මේ ගැට ගහලා ලස්සනට හැදුවේ. ඉතින් මම මාර බය හිටියේ ඒක පිපිරෙයිද මොකක් වෙයිද කියලා. මට ඇත්තටම දැන් වැඩක් තියෙනවා. මගේ කාමරේ අතු ගා ගන්න ඕනේ. ඒ වගේම මගේ ඇඳ හදා ගන්න ඕනේ. ඊට පස්සේ 9 වෙනකොට හරියටම ලෑස්ති වෙලා ඉන්නත් ඕනේ. සාමාන්‍යයෙන් මං ගේස් කරන්නේ ඕන දෙයක් කරන්නේ සින්දුවක් දාගෙන. ඔයාලත් එහෙමද? මට නම් සින්දු අහන එක තමයි මගේ වැඩේ. දැන් මම මගේ ඇඳුම් චේන්ජ් කර ගන්න ඕනේ. Anyway, so I'm ready with this outfit. So I'll go bye. අපි මෙයාලා එනකොට ෆොටෝස් ගත්තා. හැබැයි මං උඩට ඇවිල්ලා පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා මේ වගේ. ඊළඟට අපි මේ බලන් ඉන්නේ චීෆ් ගෙස්ට් එක. Happy Children's Day. ඔකේ රොටි මාම ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් මාම යනකොට නැගිටලා හොඳ අප්පලියක් දෙන්න ඕනේ. හරි? මම කියන්න ගත්තා. හරි? ඉස්සෙල්ලා හැමෝම ගේට්ටුව ළඟට
මෙන්න පුංචි මකුළුවා උඩට නගිනවා මෙන්න පුංචි මකුළුවා උඩට නගිනවා පිරිලා බලන්න හරි ලස්සනයි ඔබ රඹුටන් ජම්බුයි දිලා අද හැමතැන හරි හැඩයි අපට සැදුණු සතුටු වෙන්න අපට සැදුණු සතුටු වෙන්න ඇත්තට මෙහෙම කවුරු හරි කියලාද අපට සැදුණු අපේ ලෝකේ සතුටු වෙන්නේ නෑ කියලා කවුරු කිව්වත් කවන්නේ අපි කියමු කෑ ගහලා අපිට සතුට වෙන්න අපිට සතුට දෙන්න අපට මෙරිය තිබුණේ පලා හිතේ තිබුණේ ආදරය අම්මලානේ ඔළුවේ තිබුණේ දරමිටිය අපිට වේලා දෙන්න මෙරිය තිබුණේ පලා බඩේ තිබුණේ මෙරිය හිතේ තිබුණේ බුදුයිනේ. ඉතින් එහෙමනම් අම්මලාගේ ආදරේ තියාගමු. අම්මලා ළඟ හිටියත් නැතත් අම්මලාම සුවඳයිමුවේ මල්පැණි. ලෙසගින් හැලේ නිල්මිලි. මා ජීවිතේ පනවැනි නලවැනි දුවේ නෝහිනි. අපි ඔක්කොම ඉස්සෙල්ලා ගායනා කරමු. ඉතින් රෝඩ්නි අංකල් එක්ක ගත කරපු කාලේ අපිට දැනුන්නේ නැහැ එච්චර ලොකු කාලයක් අපි හිටියද කියලා. මොකද හරිම ෆනි එන්ජොයි කරා හොඳට. ඒ වගේම ගොඩක් තැන්ක්ෆුල් වෙනවා රෝඩ්නි අංකල්ට අපි වෙනුවෙන් එදා ආවට. ඒ වගේම මට මතක් වෙන්නේ චූටි කාලේ මම රෝඩ්නි අංකල් එක්ක ෆොටෝස් අරන් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.